ලංකාවේ ක්‍රිකට් වලට වඩා රෙස්ලිං වලට පිස්සු වැටුණු කාලයක් තිබුණා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව් 2000 දශකයේ මුලදී ලෝක ප්‍රකට රෙස්ලර්ස්ලා ලංකාවට ඇවිත් සුගතදාස ස්ටේඩියම් එකේදී පට්ටම මැච් එකක් තිබ්බා. අද ඒකේ ෆොටෝ එකක්වත් හොයාගන්න නැති තරම් වුණාට එදා ඒක බලන්න ගිය දහස් ගණනකගේ හදගැස්ම අදටත් එහෙමම දැනෙනවා. අද ඒ කාලේ වගේ හැමෝම ගාව ස්මාර්ට් ෆෝන් තිබුණේ නැති නිසා ඒ ඉතිහාසය අද වෙද්දී වැඩිලා ගිහින්. ඒ 2000 දශකයේ මුල් භාගයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ එදා පිරීලා ඉතිරිලා ගියේ ක්‍රිකට් මැච් එකකට වඩා නැති විදිය සෙනඟට. ඒකට හේතුව උනේ රෙස්ලින් මේනියා කියන නමින් ලංකාවේ පැවැත්වූ දැවැන්ත රෙස්ලින් ඉවෙන්ට් එක. ගොඩක් අය හිතන්නේ මේක WWE එකෙන් කරපු එකක් කියලා. හැබැයි අතර මේක ලෝකල් ප්‍රකට රෙස්ලර්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා කරපු ස්වාධීන සංචාරයක්. එදා අරින් එකට ආපු සුපිරිතරු අතර WWE වල හිටපු ප්‍රබල රෙස්ලර් කෙනෙක් වන ඩී.ලෝ බ්‍රවුන් වගේ අයත් හිටියා. ලංකාවේ මිනිස්සුන්ට ඒක නිකන් හීනයක් වගේ වුණා. අද රෙස්ලින් පිස්සු ලංකාවෙන් ටික ගිලිහිලා ගිහින් තිබුණා. එදා මේ මැච් එක බලන්න ගිය කවුරු හරි අද මේ වීඩියෝ එක බලනවා. ඔයාලා ගාවේ දාගත්ත පින්තූරයක් හරි මතකයක් හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා සෙට් වෙන්නත් අමතක කරන්න එපා.